රායක ජෝගේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් පහුගිය සතියේ මගේ YouTube channel එකේ subscribersලා ප්‍රමාණය 5k වුණා. ඒ වෙනුවෙන් ඔයාලා හැමෝටම ගොඩක් thank you. ඉතින් අද මම වීඩියෝ එකෙන් අරගෙන ආවේ පාඩම් කරන්න ආස ඔයාලට, ගෙදර චුට්ටක් ලස්සන කරගන්න ඔයාලට පුංචි ඉටි පන්දමක් හදාගන්නේ කොහොමද කියලා. දුවල ගිහිල්ලා ගෙදර තියෙන ඉටි පන්දම් ටිකක් මෙන්න මේ විදිහට රත් කරලා ගන්න. හරිද? රත් කරාම මේ තාච්චිය ඇතුලේ ඉතුරු වෙන නූල් ටික එහෙම අයින් කරන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ වගේ ජෑම් බෝතලයක් හොයාලාගෙන ඔයාගේ ළඟ තියෙන ලස්සන දේවල් ඒක ඇතුළට දාලා අවශ්‍ය ප්‍රමාණයට වතුර දාගන්න එක. මේකට ඔයාලට කැමති දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. අපි කියනවා වීදුරු බෝල, සිප්පි කටු, පාට කරපු ගල්, මල් ඕනිම දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. වතුර දාද්දි පිරෙන්නම දාන්න එපා. ඔයාලගේ ළඟ ඉටි දිය වෙච්ච ප්‍රමාණය චුට්ටක් බලලා ගැලපෙන විදියට වතුර ටිකක් දාගන්න. මෙන්න මේ වගේ. මම නම් උඩට මෙන්න දාගත්තේ නැහැ. තරමක් ඉදිරි කරලා මෙන්න මේ විදිහට තමයි වතුර දාගත්තේ. මේ බෝතලේ තෝරගත්තත් ඔයාලා වීදුරු බෝතලයක්, විනිවිද පේන බෝතලයක් තෝරගත්තොත් වැඩේ ගොඩක් ලස්සනයි. මම නම් පාවිච්චි කරේ ජෑම් බෝතලයක්. ඊළඟට කරේ අර දිය කරගත්තු ඉටි ටික අර වතුර එකට දාපු එක. බය නැතුව දාන්න. වතුර එකේ ගිලෙන්නේ නැහැ. උඩ ඔන්න ඔය විදිහට රැඳෙනවා. දැන් ඔයාලා දකින්නේ මම මේ ඉටි ටික වක් කරලා ඉවර වුණාට පස්සේ ඉටි ටික ගල් වෙන්න ගන්නවා. චුට්ටක් තද ගතියට එන ගන්නවා. ඒත් එක්කම ඔයාලා ළඟ තියෙන චූටි ලස්සන දේවල් උඩින් තියලා මේ විදිහට ඉටි පන්දම් පොඩ්ඩක් ලස්සන කරගන්න පුළුවන්. ඒගොම ඔයාලා ගාව තියෙන්නේ සුදු ඉටි පන්දම් නම් ඒවා මේ විදිහට වර්ණ ගන්නවන්න ඔයාලගේ ළඟ තියෙන පාට කූරු පාවිච්චි කරන්න පුළුවන්. ඉටි පන්දම් රත් වෙද්දිම පාට කූරකුත් ඒකට දැම්මහම පාට කූරේ වර්ණයෙන්ම අපිට ගන්න පුළුවන්. ඊළඟට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට අපි අර නූලක් තියාගත්තනේ ඉටි පන්දමට එක කපලා අයින් කරගන්න එක. ඒක හරිම ලේසියෙන් කරන්න පුළුවන්. මම ටූත් පික් තමයි පාවිච්චි කරේ මේක රඳව ගන්න. ඔයාලට කැමති වලින් කැමති බෝතල් වලට කැමති දේවල් දාලා මෙන්න මේ විදිහට හදාගන්න පුළුවන්. බලන්නකො ඉතින් අවසානයේ ඔන්න ඔය විදියට අපිට නිමාව දකින්න පුළුවන්. පාඩම් මේසෙට තියාගන්න, එහෙමත් නැත්නම් ඩිනර් එකකදී වගේ ඔයාලගේ කෑම මේසෙදින් තියාගන්න මේ වගේ ලස්සන ඉටි පන්දම් හදාගන්න පුළුවන්. ගොඩක් වෙලාවල් වලදී උත්සව වෙලාවල් වලදී පාටි එකකදී වුණත් අපිට මේ වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලත් හදපු මේ වගේ ලස්සන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. රායික ජෝගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි.